ඔබ රැඳී සිටින්නේ GJ ස්පෝකන් ඉංග්ලිෂ් චැනල් එකත් සමගයි. මම සුපුරුදු පරිදි ගිහාන් ජයසුන්දර. වාක්‍ය 8කින් ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගමු යන මාතෘකාව යටතේ ගෙන එන 29 වන වීඩියෝ එකක් සමගයි අද ඔබ මේ රැඳී සිටින්නේ. බලමු අද මම මොනවද ඕගොල්ලන්ගේ දැනුමට දෙන්න යන වාක්‍ය 8 කියලා. Let me see that. මොකක්ද මේ let me see that කියලා කියන්නේ? Let me see කියන්නේ මට බලන්න දෙන්න, මට බලන්න ඉඩ දෙන්න. let කියන්නේ ඉඩ දෙනවනේ. ඒතකොට let me see කියන්නේ මට බලන්න දෙන්න, නැත්නම් මට බලන්න ඉඩ දෙන්න. එතකොට කියලා කෙටියේ කෝ බලන්න? let me see. එහෙනම් let me see that මට ඒක බලන්න දෙන්න. let me see that. දෙවෙනි වාක්‍ය බලන්න. I'm flying back tomorrow. I'm flying back tomorrow කියලා කියන්නේ මම හෙට ආපහු රට යනවා කියලයි ඒ කියන්නේ. මම හෙට ආපහු රට යනවා. I'm flying back tomorrow. දැන් fly කරනවා කියන එක අපි ඉගිරෙනවටත් ගන්නවා. එහෙම නැත්නම් පියාඹනවටත් ගන්නවා. ඒ වගේම ගුවනින් යනවටත්, ඒ කියන්නේ ගුවන් යානයක ගුවන්ගත වෙලා යනවටත් අපි fly කියන ක්‍රියාපදය කතා කරනවා. ඒ අදහසින් මේ අරන් තියෙන්නේ I'm flying back tomorrow. මම හෙට ආපහු රට යනවා කියලයි ඒ කියන්නේ. Oh my god, she's alive. She's alive. ඇය ජීවතුන් අතර. හිතුවේ මැරලා ඇති කියලා. නමුත් වාසනාවකට වගේ ඇය බේරිලා. මොකක් හරි දෙයකින් වෙන්න පුළුවන් නේ. ඒතර she's alive. එතකොට එයා තාම පණ පිටින් කියලා කියන්නේ. එහෙනම් එයා තාම ජීවතුන් අතර නැත්නම් එයා තාම පණ පිටින් කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? She's alive. She's alive. ඔබ හිතන්න කට්ටියක් එනවා සිකියුරිටි එකෙන් එන්න දෙන්නේ නැහැ. ඉතින් ඔබ ඒ කට්ටිය වඳුරනවා නම් ඔබ කියනවා ඒගොල්ලන් ඇතුළට එවන්න. එවන්න ප්‍රශ්නයක් නෑ වඳුරන කට්ටිය. ඒගොල්ලන්ව ඇතුළට එවන්න. send them in. send කියන්නේ ඒතර අපි යවනවා දෙකටම send කියනවා. එහෙනම් send them එවන්න ඒගොල්ලන්ව them කියන්නේ ඒගොල්ලන්ව send them in කියලා කියන්නේ ඇතුළට. එහෙනම් send them in කියලා කියන්නේ ඒගොල්ලන්ව ඇතුළට එවන්න. send them in. I know them. මම ඒගොල්ලන්ව දන්නවා. send them in. දැන් මම බෙලක්ලාට අපි කියනවා මේ ඔයා නම් මාරයි මාව ගන්න එනවා කියලා ආවේ නෑ නේද? අයියෝ සෝරි අනේෂා. මට ඔයාව ගන්න එන්න අමතකුණානේ. අර වැඩි. pick up කියලා එතන කියන්නේ ගන්න එනවටයි එතන කියන්නේ. ඒතර I forgot to pick you up. I'm sorry I forgot to pick you up. මට ඕක දෙන්න කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? Give me that. it කියන්නත් පුළුවන්. that එක ලස්සන එතන. give me that. මට ඕක දෙන්න. එහෙනම් මට ඕක දෙන්න. give me that. මොකක් හරි ඔබ කායෙන් හරි ඉල්ලනවා. give me that. මට ඕක දෙන්න. දැන් ඒක තමයි ප්‍රශ්නේ කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? that's the problem. දැන් that's කියන්නේ that is කියන එක ෂෝට් කරලානේ. ඒතකොට that's the problem. that's the problem. දැන් අපි කායෙන් හරි අහනවා මේ ඔයා බෙහෙත් එහෙම ගන්නවනේ. ඔයා බෙහෙත් ගන්නවද? are you taking your medicine? Are you taking your medicine? ඔයා බෙහෙත් ගන්නවද? Are you taking your medicine? medicine කියලා කියන්නේ ඔබ දන්නවා බෙහෙත්. හොඳයි මේ වාක්‍ය අටත් හොඳින් පුහුණු වන්න. හොඳින් පුහුණු වෙලා ඔබේ කතනයට එකතු කරගන්න. අපි තවත් වීඩියෝ එකකින් ළඟදිම හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.